ස්තුතියි සුබ දැසන අද අවසේ අකුරස රෝහලට තාමත්ම වැඩගත් දිනයක් විදිහට විශ්වාස කරනවා. මේ අවස්ථාව සනිටුමන් කරන්නට සහභාගී වෙන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමාගේ මහා මාත්‍යාංශය පෞද්ගලික ලේකම් ශාන්ත රාජපක්ෂ මහත්මයා ඒ වගේම දකුණු පාත් සභාවේ සම්පත්තුන දිස්ත්‍රික්කය නියෝජනය කරන මගේ සහෝදර පළාත් සභා මන්ත්‍රීතුමා කපිල දිසානායක මහත්මයානි චමින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු සම්භාවනීය අමුත්‍රි වගේම මේ රෝහලේ කටයුතු වෛද්‍යමත්ව කරගෙන යන්නට අවශ්‍ය කරන පරිසරය සකස් කරන්නට ප්‍රයත්නයක යෙදෙන වෛද්‍ය චානක විධානගම වෛද්‍යතුමා ප්‍රමුඛ අනෙකුත් වෛද්‍යතුමාලා රෝහල්කාර මණ්ඩලය ඇතුළු ජනමාධ්‍ය වේදිකේ ප්‍රමුඛ සහභාගී සියලු දෙනාටම අවසරයි. මම අද දවසේ මේ වැඩ කටයුත්තට සම්පූර්ණ වෙනවා මේ භාණ්ඩ ටික ලබා දෙනකොට මිලියන 10ක්. රුපියල් ලක්ෂ 100ක් වටිනා උපකරණ අකුරස අපේ රෝහලට ලැබෙන මොහොතක් මට ඉතාමත්ම සතුටට කාරණාවක් විදිහට මම සඳහන් කරන්නකෝ. මේ ගොඩනැගිල්ල චන්ද්‍රරාජපක්ෂ මැතිතුමනි එච්.ජී. සිරිසේන මැතිතුමා හිටපු ප්‍රධාන අමාත්‍යවරයා විදිහට මගේ පියා එවකට තිබුණේ අද වගේ රටේ මහා විශාල සංවර්ධන සංග්‍රාමයක් සිද්ධ වෙන මධ්‍යම රජයක් වෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරද්දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව යටතේ පළාත් සභාවලට ලැබෙන සම්පත් බොහෝ සෙයින් කප්පාදු කරලා ප්‍රතිපාදන ලබා දෙන්නේ නැතුව ඒ වගේම අද අපි කාටවත් අමතක වෙලා තියෙන කාරණාවල් විදිහට මම මතක් කරන්නට ඕන මේ කෙටි සභාවේ වුණත් 16 කියලා චක්‍ර ලේඛනයක් ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා මේ රට තුල අලුතෙන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සියල්ල තහනම් කරපු යුගයක තමයි මේ ගොඩනැගිල්ල එච්.ජී. සිරිසේන මැතිතුමා ප්‍රධාන අමාත්‍යවරයා විදිහට අකුරැස්සට අපිට වසර දෙකයි උදා වුණේ තරඳුර ඒකත් විපක්ෂයේ ආණ්ඩුව පළාත් සභාව අපේ උටත් ඒ කාල සීමාවේ ලබා දීපු ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල ලබා දීලා කාලයක් යනකම් අපිට අවශ්‍ය උපකරණ සහ පරිසරය නිර්මාණය කරගන්න සම්පත් තිබුණේ නැහැ. මේ ගොඩනැගිල්ල සක්‍රියව මහා ජන සේවය පිණිස වෙන් කරන්නේ. එවැනි වකවානුවක් පහු කළා තමයි අපි මේ පහු කරමින් සිටින්නේ. හැබැයි අධිකරු ජනාධිපතිතුමා වර්තමානයේ මේ කරන්නා වූ මහා සංවර්ධන සංග්‍රාමයත් එක්ක මට මතක් වෙනවා 2013 වසරේ මාතර දිසාපති කාර්යාලයේ තිබිච්ච ප්‍රධාන දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ නායකත්වයේ ගත්ත ජනාධිපතිතුමා මේ රටේ ඉතිහාසයේ මම කවදාකවත් දැකලා නැහැ. තව ජනාධිපති පස් දෙනෙක් පහු කළා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇවිල්ලා තියෙන්නේ. ඒ කිසිදු ජනාධිපතිවරයෙක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක මුලාසනය වුණා මම දැකලා නැහැ. එදා එතුමා ඉල්ලීමක් කරා දකුණු පළාත් සභාව විදියට ප්‍රධාන අමාත්‍යතුමාගෙන් ඒ වසරේ දෙවියන්තර රෝහල සංවර්ධනය කරනකොට ඊට පසුව ලැබෙන වසර තුල අකුරැස්ස රෝහල තෝරගන්න කියලා මට මතක නැහැ චානක වෛද්‍යතුමා හිටියද කියලා සභාවේ. නමුත් අවාසනාවකට වාගේ අපිට වසරක් මං හිතන්නේ ඉස්සරහට දාන්න සිද්ධ වෙලා තියෙනවා. මං විශ්වාස කරනවා 2015 වසර අකුරැස්සේ අපේ රෝහල සංවර්ධනය කරනවා වාගේම නවනගරයේ නිර්මාණය කරන අපේ පුරවරයේ සංවර්ධනයේ වසර බවට පරිවර්තනය වෙමින් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ මහ විශාල සංවර්ධන සංග්‍රාමය කරගෙන යන්නේ. එදා මට මතක් කරලා දුන්න අපේ කපිල දිසානායක මන්ත්‍රීතුමා මම බෝම්බ කෑලි තාමත් මගේ බඩේ තියෙනවා. මම බෝම්බ කෑලි 8ක් මගේ ශරීරයට ඇතුල් වෙලා මගේ කම්බර දෙකම පුපුරලා ගිහිල්ලා මගේ එක කම්බරයක් සුව වුණා. ශල්‍ය කර්මයකින් තොරව
වම්පස සල්ලකරණයක් කළා තමයි අලුතෙන් හදපු කම්පැරේකින් තමයි මම ජීවත් වෙන්නේ. අද අපිට අමතක වෙලා තියෙන මේ යුගය අද සමහර උදවිය ඊයේ පෙරේද ඉපදිච්ච බබාලා වාගේ හින්දෙන් අවදි වෙච්ච උදවිය වාගේ හින්දෙන් බය වෙච්ච උදවිය වාගේ අද කියන්නේ මොකද මේ මිත්‍රෝනේ අද පාසල සුරකරන්න ගියපු යුගය අවසන් වෙලා තියෙනවා. අද කැමිති ගොල්ලාගේ බස් කෝපේ මැරිච්ච දරුවා වඩාගෙන පියා හඬා වැටෙද්දි තමයි ජනාධිපතිතුමා තීරණය ගත්තේ මානවයාර සුරරුවත් ඒකම වැහුවා එහෙනම් තවදුරටත් බලන්න ඉන්න බෑ කියන කාරණාව දුර මුළු මහත් ලෝකයේ ශ්‍රී ලංකා වාසීන් නැතුව ජනමාධ්‍ය හරහා නිර්මාණය කරපු මේ පොඩි තත්ත්වයන්ගේ පරාජය කරන්න බැරි කියලා තිබිච්ච මතය විද දමමින් සුළු කරමින් යුද්ධය ආරම්භ වෙන්නේ මාවිලාවෙන් ආරම්භ වෙලා වසර 30ක් පුරාවට අවසන් කරන්න බැරි වෙච්ච යුද්ධය වසර දෙකමාරක් වගේ කාල සීමාවක් තුල නන්දිකඩාල් කලපුවෙන් අවසන් වුණේ නැත්නම් 2009 මැයි මාස 18 වෙනිදාත් අපි ජීවත් වෙන්න සන්ත්‍රාසයෙන් බියෙන් සැකේ. සාද මේ කාරණාවල් මම හිතන්නේ අපි සිංහල ජාතියක් විදිහට විශේෂයෙන්ම අද අනෙකුත් උදවිය එක කණ්ඩායමකට එකතු වෙනවා අපිට තියෙනවා අපේ කණ්ඩායම විදිහට අපේ ජනාධිපතිතුමා අපේ දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේ උපත්ති ලැබපු නායකයා විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ ඛා දිස්ත්‍රික්කයේ හැදිච්ච වෙච්ච නායකයා විදිහට එතුමා රැකගැනීමේ කාර්යභාරයක් අපිට තියෙනවා. අපිට ප්‍රශ්න නැතුව නෙවෙයි. මේ සම්මානදනේ බහුලලා තියෙනවා. අපේ පාරවල් හැදීම අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි. ඒකට හේතුව විදිහට මම දකින්නේ මේ මැතිවරණ ක්‍රමවේදය. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මැතිවරණ ක්‍රමවේදයට වාක්‍ය යුක්තක් නෙවෙයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1970 නිර්මාණය කරන ජනාධිපතිතුමා උපරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හදපු විධායකයන්ට නෙවෙයි. ජේ.ආර්. ජයවර්ධන විසින් නිර්මාණය කරපු ව්‍යවස්ථාව තුළ තියෙන ජනාධිපති ක්‍රමයේ විධායක බලතල පාවිච්චි කරා. හැබැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරයි නිවැරදිව මේ බලතල පාවිච්චි කරේ මේ රටේ සුභ සිද්ධිය උන්නතිය සඳහා. එහෙනම් අපිට තියෙන මේ යථාර්ථය නිවැරදිව අවබෝධ කරගන්න. ඒ යථාර්ථය අවබෝධ නොකරපු දුරියත් මේ වෙනකොට ඉන්නවා කියලා අපිට පේනවා. ඒක නිවැරදිව යථාර්ථය අවබෝධ කරගත්තේ නැති උදවියට නිවැරදිව අවබෝධ කරගීමේ වගකීම තමුන්නාසලා අපි කාටද තියෙනවා. ඒ කරන්න කියලා මම තම කවුරුවෙක් ඉල්ලා සිටිනවා. ඒ වගේම මම චන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා මේ වැඩසටහනට දායකත්වයෙන් දීම ගැන මගේ ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේ. මගේ හදපත්ලෙම මම එතුමාට පුද කරනවා. ඒ වගේම මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සභාව තුළ මේ ආසනය අර ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාවෙන් අපි ඡන්ද ක්‍රමයේ තුල අවුරුදු 20කට පාර්ලිමේන්තු නියෝජනයක් නැහැ. පළාත් සභාවේ මන්ත්‍රී සහෝදර මන්ත්‍රීවරයෙක් නිසා එතුමා දන්නවා පළාත් සභාවේ ලක්ෂ 30ක් අපිට අවුරුද්දකට දුන්නාම අපිට රෝහලක් කියා මම හිතන්නේ අම්බලවමත් අවුරුදු දෙකක් වරන්න බෑ. ඒක ලක්ෂ 30යි අපිට හම්බ වෙන්නේ. ඒක පළාත් සභා ක්‍රමවේදයේ තුල ලැබෙන මුදල. ඒක ජනාධිපතිතුමාගේ වරදකුත් නෙවෙයි කියලා. ඒක පළාත් සභාවට හම්බ වෙන සම්පත් අඩුව ලක්ෂ 10 15 දුන්නක ඉහ දක්වා මේ වෙනකොට වැඩි වෙලා තියෙනවා. ඒ ආසනයක සංවර්ධන කටයුතු ග්‍රාම සේවක සම් 103ක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3ක් අපිට පාසල් 82ක් සංවර්ධනය කරන්න බෑ මේ උදේ. අපිට මේ වෙච්ච වැරද්ද වෙලා තියෙන්නේ මේ ඡන්ද ක්‍රමය තුල අපි හැමදාම මනාපත් එක්ක දුවලා තියෙන්නේ වෙන අයගේ පිටිපස්සේ. මම ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමා මහින්ද චින්තන ලෝව දකින්න මගේ යටතේ ඉදිරිපත් කරනවා අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා. අලුත් ඡන්ද ක්‍රමයක් ගැටුම් නැති සීලාචාරත්වයෙන් යුතු ඡන්ද ක්‍රමයක් නිර්මාණය කරනවා. ඒ නිසා ඒ හරහා මම විශ්වාස කරනවා ලංකාවේ තියෙන මැතිවරණ බල ප්‍රදේශ 168ටම සාධාරණ ඉෂ්ටවන විදිහේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්න පුළුවන් තම තියෙන මිත්‍රෝග්නේ ඔය එකතු වෙලා ඉන්න අසුද්ධ සංවිධාන බලවේගවලට නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පමණයි මේ පෞරුෂය තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි පෙළ ගැහිලා අපේ ප්‍රදේශවල තියෙන අඩුපාඩුකම් දුෂ්කරතාවයන් නිවැරදි තැනකට ගෙනල්ලා සමහරක් වෙලාවට අපි අඩුපාඩුකම් තියෙන හින්දා අපි අතර ගැටුම් නිර්මාණය. ගෙදර දරුවන්ට ඛණ්ඩ පොඩ ටිකක් අඩු වුණාම ගෙදර අම්මත් එක්ක දරුවා අගල කරනවා. ඒ වගේ අකුරසේ තියෙන ප්‍රශ්න අපිට ඒ වගේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. මම හිතනවා ඒවා නිවැරදි කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. පරිසරය නිර්මාණය වෙමින් තියෙනවා. ඒ සියලු පරිසරයන් නිර්මාණය කිරීමේදී මේ සියල්ල පිටපසින් මහා යුග පුරුෂයා දේශයේ පියා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග අපි එක පේළියකට හිට ගන්නට කටයුතු කරමු කියන ආරාධනාව කරමින් දවසේ මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය ප්‍රණාමය කරමි.
මේ කටයුතු කරන්නට ශක්තිය සහයෝගය ලබා දීපු චන්ද්‍ර රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ සියලුම දෙනාට දායකත්වයෙන් සියලුම දෙනාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිතුරු වගේ වෛද්‍යතුමාට මගේ ස්තුති ප්‍රණාමය කරමි. අන්තිමට දෙන්නාට පස්සේ දැක්කේ සාහිතිකයෙකුත් දීලා තියෙනවා. ඒ නිසා මම ඒක අගය කරන්නට ඕන. මම අපේ ගෞරවයේ රෝගී වෙලා රෝගියෙක් විදිහට එන කෙනාට මුලින්ම මම හිතන්නේ වෙදකමට වැඩි හෙදකම තමයි වැදගත් වෙන්නේ කියලා. මතය තුළ පිළිලා ක්‍රියා කරන අපුරස් පුරවරේ කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය ප්‍රණාමය කරමි. මම නිරෝධා 2015 වසර සුබ නව වසරක් රටට වැඩදායි නව වසරක් ජයග්‍රාහී මහින්දානන්දගේ වන වසරක් බවට පරිවර්තනය වේවා කියලා ප්‍රාර්ථනා කරමි.